ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම දන්න වයිල්ඩ් කුක්බුක්ගේ මාසික ආදායම ගැන. එහෙමත් නැත්නම් YouTube එකෙන් එයාට කීයක් ගෙවනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලගේ browser එක ඔයාලා open කරගන්න. ඔයාලගේ browser එක open කරගෙන ඒකේ search කරගන්න social blade කියලා. social blade කියලා search කරගත්තට පස්සේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන යටින් පෙන්නනවා popular YouTube creators ශ්‍රී ලංකා කියන එක යටතේ පළවෙනියටම තියෙනවා වයිල්ඩ් කුක්බුක් ගේ channel එක. ඉතින් අපි මේ channel එක open කරගත්තට පස්සේ අපිට මෙතන පෙන්නනවා එයාට subscribers ලා මිලියන 10ක් තියෙනවා කියලා. ඒ වගේම views විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මෙතන පෙන්නන්නේ මේ මෙයාගේ තියෙන total views ටික. ඉතින් මෙයා මේ වෙද්දි වීඩියෝ 654ක් අප්ලෝඩ් කරලා තමයි මෙන්න මේ වගේ views ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඒ වගේම මෙයා channel එක create කරලා තියෙන්නේ 2020 නොවැම්බර් 1 වෙනිදා. ඉතින් එයාට එයාගේ channel එක social blade එකෙන් grade එකක් දීලා තියෙනවා එයාගේ channel එකට. ඒ social blade එකෙන් දීලා තියෙන grade එක තමයි B+ කියලා මෙතන අපිට පෙන්නලා තියෙන්නේ. ඒ වගේම තමයි social blade එක rank එක වෙනවා 5365. subscribe rank එක වෙනවා 403ක්. ඒ කියන්නේ මුළු world එකෙන්ම views rank එක පෙන්වනවා 3181 විදියටත්. LK rank එක පෙන්වනවා first විදියටත්. ඒ කියන්නේ ලංකාවේම best YouTube channel එක තමයි මේ first කියලා මෙතන අපිට පෙන්නලා දීලා තියෙන්නේ. හරි ඉතින් මෙයාට දවසකට subscribers ලා 1,70,000ක් ඇවිල්ලා තියෙනවා. දවස් 30ට views මිලියන 82ක්ද දවස් 30ට මිලියන 82ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වෙද්දි දන්නවා එයා ගොඩක් අප්ලෝඩ් කරන්නේ long video වලට වැඩිය short video කියලා. අපි මෙයාගේ revenue එක පැත්තට ගියොත් roughly අපිට පේනවා මෙයාට ඩොලර් 20000ක් 3,28,000ක ප්‍රමාණයක් මේක අපි කැල්කියුලේට් කරලා බැලුවොත් මේ වෙනකොට ඩොලර් එකේ රේට් එක යන්නේ 296ක මුදලකට. ඉතින් අපි මෙතනින් 20000 ටයිප් කරලා බලමු. අපි මෙතනින් 20000 ටයිප් කරාට පස්සේ අපිට පෙන්නනවා අයට මෙන්න මේ වගේ රෙවෙනියු එකක් තමයි මෙයාට මාසිකව හම්බෙන්නේ. ඉතින් මේකේ data අනුව ගත්තොත් මේ වගේ ඉන්කම් එකක් එයාට හැම මාසිකම වගේ හම්බෙනවා. ඉතින් අපි අද ගෙනාව වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.